ආවෙලා ඇවිල්ලා දේවගෙතුතුමා මං අතන ඉන්නකොට මාව දැකලා දෙල්ලිස්සා ඒ වෙනකොටම මං නැගිට්ටා. නැගිටලා මං ඇවිත්තා. මොකෙන්ද මෙතෙන්ට ආවේ? වෝකර් එකෙන් ආවේ. ඔබ දන්නවනේ අර නිකල් වලින් හදලා තියෙන ප්‍රේම් එක අත්වල වගේ වෝකර් එක අන්න අර මුල්ලේ හිටියේ. කොච්චර කාලයක් වෝකරෙන් ඇවිද්දාද? මාස දෙකක් විතර. මාස දෙකක් වෝකරෙන් ඇවිද්දා. එම මොහොතම සුව වුණා. ගානෝද අත්වල සන්නාදයක්. ඊට පස්සේ මගේ ගුද මාර්ගේ ගෙඩියක් තිබුණා. ඒ ගෙඩිය සුව වුණේම නෑ. පාස්ටර් යාඥා කරාට පස්සේ ගෙඩිය දිය වෙලා ගියා මට. දිය වෙලා ගිහිල්ලා ඊට පස්සේ මට මාස එකමාරක් විතර කක්ක ගියේ නෑ. මං කෑවෙත් නෑ. ඊට පස්සේ ආපහු දේවහිඳුතුමා මෙතන අල්තාලේ උඩ තිබිලා මාව යාඥා කරා. ඊට පස්සේ එදාම මම ටොයිලට් එකට ගියාම මට හොඳට කක්ක ගියා. මම අඟහරුවාදා ඒකල හොස්පිටල් එකට ගිහලා ඔපරේෂන් කරන්න හිටියේ. ඊට පස්සේ දැන් දියන්නාන්සට ස්තුතියි. මගේ ප්‍රාර්ථනා හතෙන් පළවෙනි ප්‍රාර්ථනාව තමයි මගේ සියලු පවුලම මෙතනට ගේන්න. බ්‍රහස්පතින්ද මම මෙතන ඉන්නකොට අපේ පුතා කෝල් කරනවා මං ගිහලා එළියට ගිහලා කෝල් කරමුකෝ. අම්මේ මට පාර කියන්න මං මෙතනට එන්න ඕන කියලා. මගේ පළමු ප්‍රාර්ථනාවම ඉෂ්ට වුණා. තාම නිර්හාරි ඉවරත් නෑ. දියන්නාන්සට ස්තුතියි. මේව කරන්න පුළුවන් අපේ මේ දේවගෙතුතුමාට විතරයි. මේ ලෝකෙම ඉන්න මේ දේවගෙතුමා විතරයි. බයිබලේ ලියලා තිනවා තට්ටු කරන්නාට දොර ඇරෙනවා කියලා නෑ. අපිට දොර ඇරෙන්නේ නෑ. මේ දේවගෙතුමා ගිහලා දොර ඇරියොත් විතරයි අපිට දොර ඇරෙන්නේ. මට වයසට ගිහිල්ලා මම එන්න බැරුව ආවත් මම මේ දේවගෙතුමා ගාට විතරයි එන්නේ. මම මැරෙන තුරට මෙතනට විතරයි එන්නේ. ඒ සංසේගේ නාම. ආමේන්. සිළු මහිමය මාස ගානක් ටොයිලට් ගියේ නෑ. ඇවිත් වෝකර් එකෙන් එක දවසේම ඇය සුව කළා. අද බලන්න වෝකර් එකෙන් ඇවිත් ඇය තනියම ඇවිදගෙන යනවා. ඇයට ඒ ගෙඩිය ලොකු ගෙඩිය තිබුණේ. ඒක ඔපරේෂන් කරන්න ඩේට් දීලා තිබුණේ. වෛද්‍යවරයා ගාවට ගියාම කිව්වලු ඔයාට ගෙඩියක් නෑ ගෙඩිය අතුරුදහන් කියලා. දිව්‍ය සුව කිරීමේ දේව මෙහෙයන් සෑම සෙනසුරාදා දිනකම උදෑසන 9:30 සිටත් සෑම ඉරු දිනකම සවස 3:30 සිටත් පැවැත්වේ. විමසි ස්ථානය අපගේ සුවමෙහෙයන් සමග සජීවීව සම්බන්ධ වීමට දැන්ම අපගේ CGC YouTube නාලිකාව සබස්ක්‍රයිබ් කර සක්‍රියව සිටින්න.